අද අපි කතා කරමු Facebook එකේ තියෙන passkey option එක ගැන. ඉතින් මේ passkey එකකින් වෙන්නේ අපේ Facebook account එකට අපි නිතරම login වෙද්දී type කරන password එක වෙනුවට අපේ fingerprint එක, face ID එක වගේ දේවල් පාවිච්චි කරලා ඉතා ඉක්මනින් account එකට log වෙන්න හැකියාවක් තියෙන එක. passkey එකක් කියන්නේ password එකක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තවත් ආරක්ෂිත digital ක්‍රමයක්. මේකෙන් අපිට හැකියාවක් තියෙනවා අපේ fingerprint, face ID වගේ දේවල් identify කරලා අපේ account එකට log වෙන්න. එතකොට නිතරම password type කර කර ඉන්න ඕනෙත් නැහැ. SMS code වගේ දේවල් ඕන වෙන්නෙත් නැහැ. අපි passkey වලට මාරු වෙන්න ඕන ප්‍රධානම දේ තමයි අපේ account වලට ලැබෙන වැඩි ආරක්ෂාව. password වගේ කාටවත් මේක guess කරන්න බෑ, hack කරන්නත් බෑ. මොකද අපේ biometric වගේ දේවල් පාවිච්චි වෙන නිසා. ඉතින් මේ passkey කියන option එක ගොඩක් ආරක්ෂිතයි. ඒ වගේම අපේ fingerprint, face scan අපේ device වල විතරයි තියෙන්නේ. වෙන කිසිම service එකකට ඒවා share වෙන්නේවත්, store වෙන්නේවත් නැහැ. අපිට ඉක්මනින් login වෙන්න පුළුවන්. password මතක තියාගන්න හෝ reset කරන්න ඕන වෙන්නේ නැහැ. අපි දැන් බලමු මේ passkey option එක අපේ Facebook එකට හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ එන්න ඔයාගේ Facebook account එකට ඊළඟට මෙන්න මෙතන ඉරි තුන touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් setting and privacy කියන එක හොයාගන්න පුළුවන්. ඊළඟට මෙතන setting කියන එකට එන්න. ඊළඟට මෙන්න මේ account center කියන එක ඔයාලා touch කරගන්න. දැන් මෙතනදී ඔයාලට මෙන්න මෙතන පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් password and security කියලා තියෙනවා. මේකට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා passkey කියලා. ඉතින් මේක ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් මෙන්න මේ create passkey කියන එක ටච් කරන්න. ඊළඟට ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ආපහු සැරයක් මෙන්න මේ create passkey කියන එක ටච් කරගන්න. දැන් ඊළඟට ඔයාලගේ Facebook account එකේ password එක තමයි මෙතන ඔයා type කරගන්න ඕනේ. ඊළඟට ඔයා මෙතන ඔයාගේ Facebook account එකේ password එක ගහලා enter කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ Gmail account එක පෙන්නනවා. ඔයා Facebook එක හදලා තියෙන email account එක. ඉතින් මෙතනින් ඔයාලට තියෙන්නේ continue කියන එක touch කරන්න. ඊළඟට ඔයාලගේ phone එකට ඔයාලා දීලා තියෙන්නේ fingerprint එක හරි, face scan එක හරි, pattern එකක් හරි, pin එකක් හරි මොකක් හරි ඒක ඉල්ලනවා. ඒක ඔයා මේ විදිහට දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් passkey එක active වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට පුළුවන් ආරක්ෂාකාරී වගේම ඉතා ඉක්මනින්ම ඔයාගේ Facebook account එකට login වෙන්න. ඉතින් මතක් කරනවා Facebook පැත්තෙන් අපේ සුරා boysl Facebook page එකත් එක්ක එකතු වෙන්න කියලා channel එකේ අලුත් update ඉක්මනින් ඔයාලට දැනගන්න පුළුවන් එතකොට. එහෙමනම් මේ වීඩියෝ එකත් නොදන්න අය වෙනුවෙන් share කරන ගමන් අපි ඊළඟ වීඩියෝ එකේදී ඉක්මනින් හමු වෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න සියලු දෙනාටම සුබ දවසක්.